සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අද මම ඕගොල්ලන්ට ගෙනාවේ කොලෙස්ටරෝල් මට්ටු කරන හොඳ බෙහෙතක්. එහෙමත් නැත්නම් කෑමක් ගැන කියලා දෙන්න. ඉතින් මේක අපි කරපිංචා ලුණු මිරිස කියලා හඳුන්වනවා. ඉතින් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක්ට විතරක් නෙවෙයි නිරෝගී කෙනෙක්ට වුණත් මේක හරිම රසවත් ආහාරයක්. මතක ඇතුව මගේ channel එක subscribe කරගෙනම අපි ඔන්න මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම මම අරන් තියනවා කරපිංචා දළු තමයි ගත්තේ. මොකද කරපිංචා දළු ගත්තම ලුණු මිරිස ගොඩාක් රසයි. ඒ වගේම අපිට කොටා ගන්න උනත් හරිම පහසුයි. ඊළඟට මම ලුණු වතුරේ මද වේලාවක් තම්බාගත් ගොරක කෑලි දෙකක් අරන් තියෙනවා. ඔයගොල්ලොන්ට කැමති නම් මේ ප්‍රමාණය Tamanට අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්න පුළුවනි. තව මේකට සුදු ලුණු බික් කිහිපයක් අවශ්‍ය කරනවා. මේකත් ඉතින් Tamanට අවශ්‍ය නම් අඩු වැඩි කරගන්න පුළුවන්. හොඳින් සෝදා පිරිසිදු කරගත් රතු ලුණු ගෙඩි කිහිපයකුත් අරන් තියෙනවා. දෙහිත් අරන් තියෙනවා මම. ඔයගොල්ලන්ට කැමති නම් මේකට ලෙමන් උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ගම්මිරිස් කුඩු අරන් තියෙනවා. මේක අපේ කිරියම්මලා එහෙමනම් ගම්මිරිස් ඇට ගන්නෙ. ඔයගොල්ලන්ට ඉතින් පහසු පරිදි ගම්මිරිස් කුඩු හෝ ඇට ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. තව අපිට ලුණු ඕන කරනවා. රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. මීට අමතරව වතුර ස්වල්පයක් අවශ්‍ය කරනවා. අපි දැන් යමු මේක කොහොමද හදන්නේ කියලා බලන්න. මම මේ ලුණු මිරිස කොටන්න අරන් තියෙන මේ වගේ පොඩි වංගෙඩියක්. ඕගොල්ලන්ට ඉතින් පුළුවන් නම් මිරිස් ගලේ මේක අඹරන්නත් පුළුවන්. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේකට මුලින්ම කරපිංචා ටික දාගන්නවා. කරපිංචා නටුත් එක්කම තමයි දාගන්නේ. මොකද අපිට පස්සේ කොටලා ඉවරුනහම කරපිංචා නටු ටික අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කරපිංචා කොළ ටික හූරලා දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම ගොරක කෑලි ටික දාගත්තා. මුලින් මේ දෙක දාගෙන හොඳින් කොටා ගන්න ඕන. ටික වෙලාවක් විනාඩියක් විතර කෙටුවට පස්සේ අපි මේ වගේ වතුර චුට්ටක් එකතු කරන්න ඕන. මොකද එතකොට තමයි අපිට මේක පේස්ට් එකක් විදියට ගන්න පුළුවන්. විනාඩි 3ක් විතර කොටා ගත්තට පස්සේ අපිට මේ විදිහට තමයි පේන්නේ. ගොරකවල තියෙන පාට තමයි අපිට කළු පාට වගේ පේන්නේ. ඊට පස්සේ අපි මේකට තව වතුර චුට්ටක් එකතු කරගමු. ඒක තමන්ට දැනෙනවා කොටනකොට පේස්ට් එක වගේ එන්න තව වතුර ඕන වෙනවා කියලා. ඊට පස්සේ අපි මේකට දානවා සුදු ලුණු, රතු ලුණු, ගම්මිරිස් කුඩු, රස අනුව ලුණු කුඩු එකතු කරගන්නත් ඕන. මේ ඔක්කොම ටික දාලා අපි හොඳින් මේක විනාඩි 3ක් 4ක් විතර කොටා ගන්න ඕන. කොටා ගත්තට පස්සේ අපිට ලුණු මිරිස මේ විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ අපි හිමීට නටු ටික අයින් කරලා ලුණු මිරිස එළියට ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඕන නම් ඉතින් මේක තව ටිකක් කොටා ගන්න පුළුවන්. හොඳටම පේස්ට් එකක් වෙන විදිහට. මම නම් අර රතු ලුණු චුට්ටක් හැපෙන්න තියෙනවට තමයි කැමති. එතකොට හරිම රසයි කනකොට. අපි මේක මෙහෙම භාජනයකට අයින් කරගෙන අවසාන වශයෙන් දෙහි දා ගන්න ඕන. දෙහිත් ඉතින් Tamanට අවශ්‍ය පරිදි දාගන්න. මම නම් මේක හදනකොට දවස් 5කට විතර ඇති වෙන්න හදා ගන්නවා ලොකු ප්‍රමාණයක්. හදාගෙන ෆ්‍රිජ් එකේ දාගෙන අපිට තියාගන්න පුළුවනි. ඊට පස්සේ කන වෙලාවට තමයි දෙහි ඇඹුල් ටික දාගන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මේක හදාගන්න ලොකු අමාරුවකුත් නැහැ. ඒ වගේම ලොකු වියදමක් යන්නෙත් නැහැ.
මේක අපිට අවසානට මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මේක අපිට වීදුරු හෝ මැටි භාජනයක දාලා දවස් කිහිපයක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේක try කරලා බලන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.